දැසේ නොකී භව ගීතේ සදානන්ද සීමා කොයි මානේ හෙනුම් නන්ද දැසේ නොකී භව ගීතේ සදානන්ද සීමා කොයි මානේ. Good morning ළමයි. ඔන්න අද කාලෙකට පස්සේ මම අද ඔයාලත් එක්ක ස්ටඩි ව්ලොග් එකක් තමයි ෂෙයා කරගන්න යන්නේ. මේ දවස්වල මට තියෙනවා මගේ මාස්ටර්ස් වල එක්සෑම්. මේ දවස්වල කිව්වට එක්සෑම් එකට තව හරියටම සතියක් වගේ පොඩි කාලයක් තමයි තියෙන්නේ. එහෙම තමයි. අපි පාඩම් කරන්න පටන් ගන්න ඕනි මොහොත 7 ගව්වක් තියාගෙන නෙමෙයිනේ. හෙට කියලා අද තමයි පාඩම් කරන්න පටන් ගන්න ඕන. නෑ විහිළුවක් කරේ හොඳේ. එහෙමයි කියලා ඔයාලා ඒ විදිහට මං වගේ පාඩම් කරන්න තියාගන්න එපා. අපි එක්සෑම් එකකට රෙඩි වෙද්දී ඒ වෙනුවෙන් මාස ගාණක් අරගෙන හොඳට රෙඩි වෙන්න ඕන. මම අර උදේ ඇඳෙන් නැගිටපු ගමන්ම මගේ to-do list එක තමයි චෙක් කරේ. මම පහුවදා රෑ අද දවසේ කොහොම හරි පාඩම් කරනවා කියලා lessons ටිකක් ලියාගත්තා. අපි ඕනම දෙයක් සම්බන්ධව ඒ විදිහට උදේම මොකක්ම හරි ටාගට් එකක් ඔලුවට දුන්නහම අපිට ඒ ටාගට් එකට වැඩ කරන්න ලේසි වෙනවා. ඉතින් ඔයාලත් ඒ විදිහට try කරලා බලන්නකෝ. ඔයාලා දැන් මගේ මේ වීඩියෝ එකෙන් වැරදි ආදර්ශයක් එහෙම ගන්න එපා. උදේ පාන්දරම ෆෝන් එක පාවිච්චි කරන්න හොඳ නැහැ. හැබැයි මම මෙතන ෆෝන් එක පාවිච්චි කරන ඔයාලා දැක්කට මම මගේ ඇඳ හදලා, වොෂ් දාලා හැමදේම ඉවර කරගෙන තමයි ඔන්න ඔය ෆෝන් එක දැන් බලන්නේ. අන්න ඒ විදිහට ඔයාලාත් ඒ හැම වැඩේම ඉවර කරලා තමයි ඔයාලගේ ෆෝන් එක බලන්න ඕන. හරිද? ඊළඟට ඔයාලත් හැමදාම උදේට මම වගේ වතුර බොන්න පුරුදු වෙන්න. මෙහෙමයි ඉතින්. මම දැන් මෙතන පඬිතයා වගේ කිව්වට මටත් සමහරක් දවස්වලට ඉතින් වතුර බොන්න නම් අමතක වෙනවා. හැබැයි ඉතින් අමතක කරන්නේ නැතුවම ජීවිතයට එකතු කරගන්න ඕන හොඳ පුරුද්දක් තමයි උදේම මේ විදිහට වතුර බොන එක. අන්න ඒ නිසා ඔයාලත් අද ඉඳලා හැම දවසකම මේ විදිහට වතුර කොඩාරියක් උදේ පාන්දරින්ම බොන්න. වතුර බොන පුරුද්ද කෙසේ වෙතත් මේ විදිහට උදේම එළිය බලාගෙන ඉන්න එක නම් අහස දිහා බලන් ඉන්න එක නම් කොළ පාට දිහා බලන් ඉන්න එක නම් මගේ ජීවිතේ කවදාවත් මිස් කරන්නේ නැති පුරුද්දක්. එහෙනම් ඊළඟට අපි hair care කරන්න තමයි හදන්නේ. මෙන්න මේ විදිහට හිස් කබලට හොඳ මසාජ් එකක් දුන්නාම ඒක ගොඩක් දේවල් වලට හොඳයිලු. ඉතින් ඒ නිසා මාත් හැම දවසකම මෙන්න මේ විදිහට කොණ්ඩේ නෙමෙයි මගේ හිස් කබල හොඳට මසාජ් කරනවා. ඉතින් මේ විදිහට අපේ හිස් කබලට මසාජ් එකක් දුන්නාම අපිට මාරම සනීපයක් තමයි දැනෙන්නේ. මෙහෙමයි ඉතින් මේ වගේ පොඩි අතපසු වීමුත් ඉඳලා හිටලා වෙන්න පුළුවන්. ඒව හැම ලොකුවට ගණන් ගන්න ඕන දේවල් නෙමෙයි. හැම දෙයක්ම වෙන්නේ අපේ හොඳට. එහෙම තමයි අපි හැම දෙයක්ම ඉවරුනාට පස්සේ අන්තිමේදී හිත හදා ගන්න ඕනි විදිහ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මගේ කොණ්ඩෙත් බැඳගෙන අපි දැන් යන්න හදන්නේ පාඩම් කරන්න පටන් ගන්න. ඊට කලින් අමතක නොකරම කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඔයාලගේ ලස්සන හැම චුට්ටක් බලන්න. ඔයාලා දන්නවද? අපි ලස්සන වෙන්න ඕනි අනිත් අයට නෙමෙයි. අපි අපිවම දැකලා ලස්සනයි කියලා හිතන තරමට අපේ මයින්ඩ් එක හදා ගන්න ඕනි. අපි ලස්සන වෙන්න ඕනි අනිත් අයට නෙමෙයි අපිටම තමයි. ඔය පේනවනේ ඉතින් පාඩම් කරන්න පටන් ගත්තට මොකද පටන් ගමු කිව්වට මොකද මම දැන් තමයි මගේ එක්සෑම් දවස් ටික හරියට මාක් කරගන්න හදන්නේ. ඉස්සෙල්ලාම ටයිම් ටේබල් එක හොඳට චෙක් කරලා මගේ එක්සෑම් තියෙන දවස් ටික, වෙලාව ටික, තියෙන සබ්ජෙක්ට් ටික ස්ටිකි නෝට් එකක් අරගෙන හරියට පිළිවෙලට පැහැදිලිව ලියා ගන්න. ඊළඟට මම කරන්නේ ස්ටිකි නෝට් එක මට හැමතිස්සෙම පේන තැනක අලව ගන්න එක. දැන් එක්සෑම් එකට පාඩම් කරන්න මගේ ළඟ නෝට් තිබ්බත් නෝට් නැතත් මට ඉස්සරලම අනිවාර්ය දෙයක් විදිහට හැම එක්සෑම් එකකට කලින්ම කරන්න ඕනි දෙයක් තමයි මෙන්න මේක. හරියට දවස් ටික මට පේන විදිහට අලවගත්තට පස්සේ මට හිතෙන්නේ මම එක්සෑම් එකට සම්පූර්ණයෙන්ම රෙඩි වෙලා ඉවරයි කියලා. ඒ අස්සේ අද නම් පුදුම හුළඟක් තියෙන දවසක්. මං හිතන්නේ සෝබා දහමත් මම අද පාඩම් කරන්න පටන් ගත්ත එකට ආශිර්වාද කරනවද කොහෙද? එහෙම තමයි. මිනිස්සු විදිහට අපි හොඳ දේවල් කරද්දි, හොඳ දේවල් හිතද්දි සෝබා දහම අපිට හැම වෙලාවකම කොයිම ක්‍රමයකින් හරි ආශිර්වාද කරනවා.
ඒ නිසා ඔයාලා සමාජයට හැම වෙලාවකම හොඳ දේවල් කරන්නම උත්සාහ කරන්න. සමහරක් වෙලාවට මිනිස්සුන්ගෙන් අපිට ප්‍රශංසා ස්තුති හම්බෙන එකක් නැහැ. හැබැයි ඔයා මොනවාම හරි දෙයක් සමාජයට හරි මිනිස්සුන්ට හරි කරාට පස්සේ පෙරලා යාළගෙන් ප්‍රශංසාවක්වත් ස්තුතියක්වත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ඒ දේවල් කරන්න. එතකොට මොනම හේතුවක් නිසාවත් ඔයාලට පස්සේ ඒ දේවල් සම්බන්ධව හිත් රිදීම් සිද්ධ වෙන්නෙත් නැහැ, කලකිරීම ඇති වෙන්නෙත් නැහැ. අන්න ඉතින් වැඩ සේරම ඉවර කරලා දැන් නම් මම මේ හරියටම පාඩම් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් මම කොහොමද A-levels වලට පාඩම් කරේ කියන එක මම කලින් වීඩියෝ එකේ ඔයාලට කිව්වා. ඇයි මම දැන් මෙතෙන්දි පාවිච්චි කරන්නේ ඒ ක්‍රමය නෙමෙයි. මම A-levels වලට ඒ විදිහට පාඩම් කරාට කැම්පස් එකේ එක්සෑම් වලට කැම්පස් එකෙන් පස්සේ තියෙන අනිත් එක්සෑම් වලට මම පාඩම් කරේ වෙනම විදිහකට. ඉතින් මගේ ඒ රහස් ක්‍රමය ඔයාලටත් දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒ විදිහට අපි එක්සෑම් වලදී ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැම්පස් එකේ වගේ එක්සෑම් එකකට පාඩම් කරද්දී අර ක්‍රමයට වඩා ගොඩක් ප්‍රොඩක්ටිව්. අනිත් එක තමයි අපිට කාලය සීමිත වුණත් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරාට පස්සේ අපිට හොඳටම එක්සෑම් එකකට රෙඩි වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔයාලා දන්නවද මම මේ ක්‍රමය හොයාගත්තේ අවුරුදු 4ක්ම කැම්පස් එකේ ලොකු රිසර්ච් එකක් කරලා. ඉතින් මං හිතනවා මගේ මාස්ටර්ස් වලටත් මම මේ ක්‍රමය පාවිච්චි කරොත් මට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි කියලා. ළමයි ඔයාලට කවදම හරි දවසක හිතලා තියෙනවද මේ හැමදාම ඉගෙන ගන්න එක හරිම එපා කරපු වැඩක් කියලා? මෙහෙමයි. අපි මොකක්ම හරි දෙයකට ඇබ්බැහි වුණාට පස්සේ අපිට ඒ දේ නැතුවම බැරි වෙනවනේ. ඉතින් මං කියන්නේ ඔයාලත් ඉගෙන ගන්නවා කියන එකට ඇබ්බැහි වෙන්න. මිනිස්සුන්ට ඇබ්බැහි වෙනවට වඩා ඇත්තටම ළමයි අපි මෙන්න මේ වගේ දෙයකට ඇබ්බැහි වෙනවා කියන එකෙන් අපේ ජීවිතේට පුදුමාකාර දේවල් ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. නිකමට හිතන්නකෝ ගොඩක් වෙලාවට අපි තව මිනිස්සෙක්ට ඇබ්බැහි වුණොත් එහෙම ඒකෙන් මොනම අවස්ථාවක හරි චූටිම හරි හිතරිදවීමක් අපිට වෙන්න පුළුවන්නේ. හැබැයි මෙන්න මේ වගේ දෙයකට ඇබ්බැහි වුණා කියලා අපිට ඒ විදිහේ හිතරිදීම ඇති වෙන්නේ නැහැ. ඔයාලම බලන්න කිති මං කොච්චර උනන්දුවෙන් කොච්චර මහන්සි වෙලා පාඩම් කරනවද කියලා. දැන් මෙතෙන්ද ඔයාලා හිතන්න එපා මම පාඩම් කරනවා කියලා ෆෝන් එක බලන එකනේ කරන්න කියලා. මම මෙතනත් මේ බලන්නේ නෝට් එකක්. අනිත් දේ තමයි අපි පාඩම් කරන්න පටන් ගත්තට පස්සේ අපේ අවධානය වෙන පැත්තකට හැරෙන්න පුළුවන් ප්‍රධානම සාධකයක් තමයි ෆෝන් එක කියලා කියන්නේ. අපි මොකක්ම හරි වැඩකට ෆෝන් එක අතට ගත්තා කියලා හිතන්නකෝ. එතකොට අපි අන්තිමේට ගත්තු වැඩෙත් අමතක වෙලා වෙන දේවලුත් කරලා වෙරාවත් ගිහිල්ලා තමයි නවතින්නේ. ඒ නිසා පුළුවන් තරම් ඔයාලා ඒ වගේ ඔයාලගේ අවධානය වෙන පැත්තකට හරවන්න පුළුවන් දේවල් ඔයාලා වටේ තියෙනවා නම් ඒ දේවල් අයින් කරලා ඔයාලගේ සම්පූර්ණ අවධානය පාඩම් කරන වැඩේට විතරක් යොදවලා පාඩම් කරන්න. දැන් ඉතින් ඔයාලා හිතන්න එපා මම එහෙම කිව්වට මමත් එහෙම කරන්නේ නෑනේ කියලා. ඇත්තටම ළමයි මට දැන් ඒක පුරුදු වෙලා මම ෆෝන් එක අතට ගත්තත් පාඩම් කරන වෙලාවල් වලට ඇකඩමික් වැඩකට හැරෙන්න වෙන දේවල් වලට මම ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ පාඩම් කරන වෙලාවල් වලට. ඉතින් ඔයාලටත් ඒ විදිහට ඇත්තටම පාඩම් වැඩවලට විතරක්ම ફોකස් කරන්න පුළුවන් මයින්ඩ් එකක් තියෙනවා නම් ෆෝන් එක ළඟ තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම නැත්නම් පාඩම් කරන්න කලින් ෆෝන් එහෙම ඔයාලට පේන්නේ නැති තැනක තියලා පාඩම් කරන්න පටන් ගන්න. පාඩම් කරනවා කියලා ළමයි දවසම පාඩම් කරන්න ඕනේ නැහැ. ඒ අතරතුර කනබොන දේවලුත් කරන්නම ඕන. මොකද පාඩම් කරන්න අපිට හොඳට එනර්ජි තියෙන්න ඕනනේ. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න හෙල්දි කෑම කාලා ඔයාලා ශක්තිමත්ව ස්ට්‍රෝන්ව ඉන්න. හරි මම දැන් මෙතන කන්නේ හෙල්දි ෆුඩ් එකක් නෙමෙයි තමයි. හැබැයි ඉතින් මම මේ වගේ කෑමක් කන්නේ කලාතුරකින්. එහෙම කලාතුරකින් ඒ වගේ දේවල් කෑවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් දේ තමයි මෙතනදී නම් මම ෆෝන් එක බලන්නේ ඇකඩමික් දේවල් සම්බන්ධව නෙමෙයි වෙන්න ඕන ළමයි. අපි පාඩම් කරනවා කියලා එක දිගට පාඩම් කරන්න යන්න ඕන නැහැ. අපිට ටෙස්ට් එකක් තියෙන්නත් ඕන. ඒක නිසා ඔයාලට පුළුවන් උපරිම වෙලාවක් මම නම් කියන්නේ උපරිම විනාඩි 45ක් වගේ පාඩම් කරාට පස්සේ විනාඩි 5ක 10ක වගේ චූටි බ්‍රේක් එකක් ගන්න. ඒකෙන් අපිට ප්‍රොඩක්ටිව් විදිහට පාඩම් කරන්න පුළුවන්කම ලැබෙනවා.
දැන් ඉතින් ඔය මෙතන මම පිස්සෙක් වගේ කාත් එක්කවත් කතා කරනව නෙමෙයි. මේකත් ඉතින් මගේ පාඩම් කරන මෙතඩ් එකක්ම තමයි. මං ඔච්චර පාඩම් කරපු දේවල් මතකද කියලා බලන්න මේ විදිහට මම කතාවක් විදිහට ඒ දේවල් ආපහු සැරයක් කරනවා. එතකොට මට කොතනද අමතකුනේ කියලා මටම හොයාගන්න පුළුවන්. මෙන්න මේ ටයිම් එකට ගෙදර කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයාලට පොඩ්ඩක් අහන් ඉන්න අමාරුයි. මොකද වීඩියෝ එකේ ඇහුන්නේ නැති වුණාට මම මේ දේවල් හයියෙන්ම තමයි කියන්නේ. දැන් මේ ඔයාලට පේන්නේ මම ස්වභාව සෞන්දර්යය විඳින විදිහ. මයින්ඩ් එක රිලැක්ස් කරගන්න, ප්‍රශ්න අමතක කරන්න, ඔයාලත් මං වගේ දවසේ එක වෙලාවක් හරි මේ විදිහට සබාදහම විඳින්න. ඇත්ත සොල්ලා මලෙරුන් තිබින්නා සලෙරැත්ත මාදන් නවුලාවී ඇත්ත සොල්ලා මලෙරුන් තිබින්නා සලෙරැත්ත මාදන් නවුලාවී අසුන් තුඩු හඬාවා මෙවොල් දම්බිදේවා නිවාලන්න ගිනිගත් තන්තානේ හසුන් තුඩු හඬාවා මෙවොල් දම්බිදේවා නිවාලන්න ගිනිගත් තන්තානේ සරවිලාපේ ලවන් පීර පීරා පිපාසෙන්ද මත්වී මල්යානේ සුකුම් සරවිලාපේ ලවන් පීර පීරා පිපාසෙන්ද මත්වී මල්යානේ ඔන්න ඔය විදිහට හවස් වෙනකම්ම කාලා බීලා පාඩම් කරලා 6ට විතර නාලා බුදුන් වදින්න පටන් ගත්තා. දවස කොච්චර බිසි වුණත් කරන්න දේවල් තව කොච්චර තිබුණත් අතාරින්නම හොඳ නැති දෙයක් තමයි බුදුන් වදිනවා කියන එක. ඒ නිසා ඉතින් පුරුද්දක් විදිහට හැමදාම හවස 6 වෙද්දී මම බුදුන් වදිනවා. දැන් ඉතින් මම නාලා එහෙම ඉන්න නිසා චුට්ටක් කැමරාවෙන් මන් දිහා ආයෙමත් බලලා හොඳ ළමයා වගේ ආයෙමත් පාඩම් කරන්න පටන් ගත්තා. ඇත්ත සොල්ලා මලෙරුන් තිබින්නා සලෙරැත්ත මාදන් නවුලාවී ඇත්ත සොල්ලා මලෙරුන් තිබින්නා සලෙරැත්ත මාදන් නවුලාවී හසුන් තුඩු හඬාවා මෙවොල් දම්බිදේවා නිවාලන්න ගිනිගත් තන්තානේ හසුන් තුඩු හඬාවා මෙවොල් දම්බිදේවා නිවාලන්න ගිනිගත් තන්තානේ සරවිලාපේ ලවන් පීර පීරා පිපාසෙන්ද මත්වී මල්යානේ සුකුම් සරවිලාපේ ලවන් පීර පීරා පිපාසෙන්ද මත්වී මල්යානේ එනුම් නන්ද දැසේ නොකී භාව ගීතේ සදානන්ද සීමා කොයි මානේ එනුම් නන්ද දැසේ නොකී භාව ගීතේ
සැලේ මගේ හිත්තකින් කොනිතා ඔබේ නෙත්තිනා උනේ රේ සුන්දරත්වය දෝමේ නිදා උන්න ගුම් මුදාවේ මගේ ජීවිතේ මල් පිපුණාවේ නෑ මගේ ජීවිතේ විතරක් නෙමෙයි මගේ ඔයාලගේ අපි හැමෝගෙම ජීවිතවල මල් පිපෙන්න ඕන. එහෙනම් ඉතින් මම ආයමත් දවසක ඇවිත් යන්න එන්නම්. හැමෝගෙම ජීවිත සතුටින් සැනසීමෙන් පිරෙන්න ඕන.